අපි 11 වෙනි ගානට වෙන්නේ ජ්‍යාමිතිය ගැටලුව. අපි ගොඩක් අය හදන්නේ නැහැ. සාමාන්‍ය අවුලක් නැහැ. ප්‍රශ්න නැහැ. සාමාන්‍ය මැත්ස් වගේ අංශයකින් ඒ ලෙවල් වලට පෙනී ඉන්න ළමයෙක්ට මේක හදාගන්න පුළුවන් වුණොත් ඇති ප්‍රශ්නයක් නැහැ. ඒක බලන්න දන්නේ මේ කලින් මම මේ ගාන කියවන්න කලින් මම කලින් හදගන්නවා. මේ ෆෝන් එක හදගන්න මම ගුරුදයක් තියෙනවා. ආරව වාසන් කරන රවුමක් කියන්නේ වෙන මොකද? ඊට පස්සේ මෙතන තාරේකාවක් තියෙන ස්පර්ශකයක් වගේ පේනවා. ස්පර්ශයක් වෙන්නේ නැති. මේ කියලා තියෙනවා. ආර් කියලා ලක්ෂයක් තියෙනවා. මෙතන ඕ කියලා දෙනවා. ස්වරයකට කේන්ද්‍රය කියන්නේ මේක විස්කම්භයක් තමයි. ඒක ඉතින් ස්වර කරන්නත් බෑ. ඉතින් අවස්ථාවලින් යන ළමයි මට්ටු කරන්න ඒ වගේ වැඩක් කරනවා. C D අපිනේ අර කොහමද අපි කියන x එතරනේ. අපි කලින්ම ගාන කියමු. දීර්ඝ රූපයේ කේන්ද්‍රය ඕවන අదే AB විස්කම්භයද CD යනු XCD AB මගින් සමච්ඡේදනය වෙන සමච්ඡේදනය වෙන දෙකට ඒ කියන්නේ මේකට මෙයා සමානයි කියලා කියන්නේ. රයිට්. තවද AAB වෘත්තයට ඇඳි ස්පර්ශකයේ PAR විස්කම්භය කියන්නේ ස්පර්ශ ලක්ෂය ඒකින් කොට තේරෙන්නේ. ස්පර්ශවල CP ලම්බ වේ කියලා කියනවා. රයිට්. ලම්බේ දීර්ඝ රූපයේ ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන OC යා කරන්න. OC මෙන්න මෙයාව යා කරන්න කියන්නේ. දැන් මේකත් ලකුණු යා කරගෙන මෙයා යා කරන ලකුණක් දැන් හම්බ වෙනවන්නේ. එන්න මේ මගේ උපදේශය නම් තමයි මේ ජ්‍යාමිතිය බෑ කියලා අතහැරලාම දාන්න බෑ. ලියාගෙන මේක ලකුණු කරන්න. ලකුණු අතරේ හම්බ වෙනවනේ. 34ක් හම්බ වෙනවා W කියලා ගන්න කරන්නේ. තමයි ගණන් කරන්නේ. ඕනේ. රයිට්. ඊට පස්සේ මොකද කියන්නේ දැන් කියනවා PAXC නේ PAXC වෘත චතුරාශ්‍රය බව AC ජය මගින් PCO සමච්ඡේදනය කරනවා. PCO මෙන්න මේ කෝණය සමච්ඡේදනය කියන්නේ මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කියලා පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. DARට සමාන කෝණ දෙකක් හේතු දක්වමින් සඳහන් කරමු. මේක දෙන්නේ ගන්න අපිට බලන්න කරමු. වල වෙනවනේ දවල්නේ. රයිට්. PXC වෘත්ත චතුරාශ්‍රයක් බව පෙන්නනවා. වෘත්ත චතුරාශ්‍රයක් බව පෙන්නනවා. ලම්බයි කියලා දෙනවා. හරි මෙන්න මෙහෙමයක් තියෙනවා. කේන්ද්‍රයේ සිට ජය සමච්ඡේදනය කරන රේඛාව එම රේඛාවට ලම්බ වෙනවා. ඒක දන්නේ. මම මේක ලියා ගන්නම්. CD රේඛාවට OX නැත්නම් CX කියන්නේ CX වල OX ලම්බ වේ. අර මෙහෙම මේකක් එන්නා මැදියේ ඒක පස්සේ නන හේතුව ලියා ගන්න. අර ක්‍රමය කේන්ද්‍රයේ සිට ජායක් සමච්ඡේදනය වන අඳින රේඛාව ජායට ලම්බ වේ කියලා
වරහණක් දාලා ලියන්න. අනිවාර්යෙන් මේ ක්‍රමයේ ලියන්න ඕනේ. ලියන්න වෙලාව යන හින්දා. හරි. ඊට පස්සේ ඒක ගන්න එම නිසා CX ඒ කෝණය කියලා දාන්න ඕනේ මේ ක්‍රමයක් කොහෙදාගෙන සමාන අංශක අනුව. තවද මේ රචනාවක් කියනවා වගේ පේන දේවල් නේ. ඊට පස්සේ CP ඒ කෝණයත් අංශක අනුව. ඒ ලෙවල දත්තය කියලා. දැන් මේක දත්තයක් විදිහට දීලා තියෙනවා. දත්තයක් විදිහට දීලා නැත්නම් අපිට මේක ගන්න බෑ. තේරුණා? ඊට පස්සේ CXA ධන CPA ඕනේ අංශක 180යි. එම නිසා අවසානට යන්න මේ දෙක එකතුව අංශ 180ක් කියලා පෙන්වන්නේ. ප්‍රමේය දන්නවනේ වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. ඒ කෝණ දෙක පරිපූර්ණක වෙනවා කියන දන්නවනේ. ප්‍රමේය කියලා දෙන්නේ කෝණ දෙකක් වෘත්තයක කෝණ දෙකක් පරිපූර්ණක වෙනවා. එම චතුරාශ්‍රය වෘත්ත චතුරාශ්‍රයක් වෙයි කියන්නේ. පරිපූර්ණක වෙන අංශ 180ක් වෙනවනේ. එන්න දාන්න CP AX චතුරාශ්‍රය වෘත්ත චතුරාශ්‍රයක් වේ කියලා වෘත්ත චතුරාශ්‍රයක් වේ වරහණක් දාලා ලියන්න අර ප්‍රමේය මම කිව්වේ මොකක්ද චතුරාශ්‍රයක සම්මුඛ කෝණ කියන්නේ මේ වගේ මේක පාවිච්චි කරනවා සම්මුඛ කෝණ පරිපූර්ණක සම්මුඛ පරිපූර්ණක මේ නම් ඒ වෘත්ත චතුරාශ්‍රයේ ඉන්නේ. ඒකෙන්ද මම කියන්නේ චතුරාශ්‍රය ACJ මගින් PCO සමච්ඡේදනය මේ කෝණයට මේ කෝණය සමානයි කියලා තමයි පෙන්වන්න දෙන්නේ. පොඩ්ඩක් බලන්න. කොහොමද කියන්නේ? මෙන්න මෙහෙම එකක් තියෙනව නේද? මේ කෝණ දන්නවද මේ මම පොඩ්ඩක් ලකුණු කරනවට පේන්න මේ කෝණයට මේ කෝණය සමානයි කියලා. මේ එයා වෘත්ත චතුරාශ්‍රයේ මේ බාහිර මේ චතුරාශ්‍රය නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි කියන්නේ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නෙමෙයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ මතකයක් තියෙනවද දන්නේ නැහැ. මේකර මෙන්න මේ කෝණය සමාන වෙන සිද්ධිය. මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. මේක ලම්බෙන්ද ඇත්තට මේකට සමාන්තරත් වෙන එක තත්ත්වයක් නන් නෙමෙයි. ලියා ගන්න මම පොඩ්ඩක් මේ පොඩ්ඩක් කල්පනා කරගන්න.
ත්‍රිකෝණය තියෙනවා. මේ තරයක්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේ කෝණයට මේ කෝණය සමානයිනේ. මේ කෝණයට මේ කෝණය සමානයිනේ. හරි. මෙතනත් අංශක 90ක් වෙනවනේ හේතුව. ස්පර්ශකයේ මේ ස්පර්ශ ලක්ෂයේ සිට අඳින අරය ස්පර්ශකයට ලම්බ වේ කියලා. ඒ කියන්නේ ස්පර්ශක ලක්ෂයේදී අරයක් යනවා මේ දෙක ලම්බයි කියලා දන්නවනේ. එතකොට මේ පාදයට මෙයා සමාන්තර වෙනවනේ. ඒ සමාන්තර රේඛ අතර ඒකාන්තර කෝණ සමාන වෙනවනේ. මේ පාද දෙක සමාන ඉඳ මේ කෝණයට මේ කෝණය සමාන වෙනවනේ. ඒකර මේ කෝණයට මේ කෝණය සමාන වෙනවනේ නේ. රයිට්. එහෙනම් මම ඒක ලියා ගන්න මෙන්න මෙතනින්. රයිට්. අපි කලින් මෙහෙම OC OC සමානයි OA ට OA හේතුව එකම වෘත්තයේ අරයන් කියලා ලියා ගන්න. එකම වෘත්තයේ අරයන් කියලා ඊට පස්සේ නිසා COA ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් වේ. සමද්විපාද ත්‍රිකෝණයක් වේ. එහෙම ලියා ගන්න. ඊට පස්සේ මෙහෙම ලියන්න. OCA කෝණය OCA කෝණය සමානයි OAC කෝණයට. OAC කෝණයට හේතුව විදිහට මේක දාන්න OC සමානයි AO කියලා. නැත්තම් ඊට වඩා හොඳ නැහැ. එහෙම එපා. ඔයාලට මෙන්න මෙහෙම. ඔයාලට සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය කියලා ලියන්න. එහෙනම් පාද දෙක ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමානයි. එහෙම ලියවත් කවන්න නැත්තම් එහෙම ලියන තරම හොඳයි. නැත්තම් සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය කියලා ලියුවත් එයාලා දන්නවා. මේ ප්‍රමේය ලියන්න කියන්නේ ඔයාලා ඒක ගත්තේ කොහොමද කියලා දැනගන්න. නැත්නම් ප්‍රමේය කටපාඩම්ද කියන එක බලන්නයි මේ. ප්‍රමේය කටපාඩම්ද කියන එක බලන්නයි. හරි. රයිට්. ඊට පස්සේ OA ලම්බයි PR හේතු ලියා ගන්න. ස්පර්ශකයට අඳින ලද අරය එම ස්පර්ශකයට ලම්බ වේ කියලා. ප්‍රමේයක්. ඒවා ප්‍රමේයන් වලට කටපාඩම් මේ ප්‍රමේය මේ ඔයාලට කටපාඩම් විදිහට ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම ලියන්නේ මේ මම කියන්නේ දැන් මට පාඩම් වෙනවා. මම ලේසියට කියනකොට තේරුම් අරගෙන. ඔයාලා තේරුම් ගත්තාම ඉතින් පොතේම තියෙන එක ලියන්න ඕනේ නැහැ. හරි. එම නිසා දැන් මෙයාට ලම්බයිනේ. අපිට මෙහෙම ලියන්න පුළුවන්. CPA කෝණය ධන PAX කෝණය අංශ 180ක් හින්දා අංශ 180යි. එම නිසා CP පාදයේ සමාන්තරයි
x පාදයට ඊට පස්සේ තියාගන්න මිත්‍ර කෝණ පරිපූර්ණක වේ කියලා මෙතෙන් යන්න. මිත්‍ර කෝණ කියන්නේ මේ කෝණ දෙකේ එකතුව. මිත්‍ර කෝණ පරිපූර්ණක වේ කියලා ලියා ගන්න. හරි. right. ඊට පස්සේ මේ දෙකට මේ සමාන්තරයි. ඊට පස්සේ OAC කෝණය සමානයි. මේ කෝණය කියලා තමයි මේ මෙතන උඩින් මේකක් දාන්නේ. ආමුදුම කෝණය කියලා යන්න ඕනේ. ACP කෝණයට ඒකාන්තර රේඛා සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ සමාන වේ කියලා දාගන්න එතෙන්ට. දාගෙන ඉවර වෙලා ඊට දැන් අපි දැන් මේ දෙන්න සමානයි කියලා පෙන්වන්නේ. මෙයාට මෙයා සමානයි කියලා පෙන්වන්නේ. අපි ඒක ලියාගමු. OC OC ඒ කෝණය සමානයි OC ඒ කෝණය සමානයි CAO වගේම CAA කෝණය සමානයි කියලා පෙන්වුවා අපි OCP කෝණයට නේ. OCP කෝණයට එම නිසා අපිට පෙන්වන්න දෙන්නේ PCO කෝණය සමානයි ACO කෝණයට. නිසා කියලා මේ දාලා ලියන්න AC මගින් එනිසා OC AC නේ AC මගින් PCO කෝණය සමච්ඡේදනය කරයි කියලා වරහණක් දාලා ලියන්න අයත් මේ ටික මෙන්න මේක PCO සමානයි ACO. ඒක නම් ලිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ මොකට නිකන් වගේ ලියන්නේ කිව්වේ. ඒක හරි. බලමු ඊට අවසානට දෙක දීලා තියෙනවා. මගා ගන්න වගේ නේ. බලමු DAR ට සමාන කෝණ දෙකක් හේතු දක්වන සමාන DAR ට සමාන කෝණ දෙකක් හේතු දක්වමින් පැහැදිලි කරනවා. හරිනේ. මේ කෝණයට මේ කෝණය සමාන වෙන බැලුවට දෙන සමාන්තර නිසා සමාන්තරින්ද ඊට පස්සේ මේ කෝණය සමාන ඒකට දැන් අර මම අර කිව්ව ප්‍රමේය භාවිත කරන්න පුළුවන් මේ ඒක DAR ට සමාන එක කෝණයක් තමයි CDA කෝණය. අපි ඒක පොඩ්ඩක් ඒක බලගෙන දන්නවනේ කොහොමද නේ. දැන් මේක ලම්බයි කියලා පෙන්නලා තියෙන්නේ. ලම්බින්ද කොහොමද දන්නවනේ මේ ඔන්න ලියමු. අපි CD අපි පෙන්වන්නේ මේ දෙන්න සමාන්තරයි කියලා නේ. මෙන්න මේ දෙන්න සමාන්තරයි කියලා පෙන්වන්නේ නේනේ. ඔන්න දාමු CD සමාන්තරයි PR වරණක් අර කේස් එක ලියන්න මේ මිත්‍ර කෝණ පරිපූර්ණක වේ කියලා. එතකොට ඊට පස්සේ මේක දාන්න CD මේක දැන් මේ ප්‍රශ්නයක් නැහැ මේ කියන්නේ CDA සමානයි DAR
EAR දෙන්නේ EAR උනේ සමාන වෙනවා C CD8 කියලා ලියන්න ඒක දක්වන්නේ කොහොමද හැදිරෙම අකුරම කියලා දෙනවනේ සිංහල දෙන්නත් අපේ සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ සමාන වෙයි right ඊට පස්සේ අර මං කිව්ව ඒස් වායදාමේ මෙන්න මේ ස්පර්ශයක් කරනම බාහිර ස්පර්ශයක් කරන ස්පර්ශ ලක්ෂයේදී මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන එක මේ ස්පර්ශකයට මේ ස්පර්ශ ලක්ෂයට ස්පර්ශය සහ ජායට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන හරි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා මෙන්න මෙයා BAR සමානයි මේ මෙන්න මේ කොනේ මොනවද ACD කොනේ මේ ACX කියලා ලියුව ප්‍රශ්නයක් නැහැ ලකුණු දෙනවා සූත්‍රයේ ලකුණු දෙනවා ඊට පස්සේ ආයෙත් කොහෙද බලන්න මේක අනිත් යාවිදී කරන සාමාන්‍යයෙන් මොනවම කරන්නේ ඒක කරනාට සාමාන්‍යයෙන් කරන්න ඒ වගේ දේවල් තේරෙනවා කියන්න ඕනේ නෑනේ ඊට වඩා ඒකට සරලකම ඇති යාමිදී හදන්න එක